MCQ 50 හැදෙන්නේ ඒකක 12න්මනේ අපි. එතකොට ඒ MCQ 11යි මම හිතන්නේ. 11 10 ஒன்றா வாழ வேண்டாம் வேண்டும் ஒரு பொட்ட பொட்ட அண்ணன் டாம் வேணும் டூம் வேணும் අංගාල වැරදිනකොට කියන්න ඕන. පගුලයි. සහෝදර. මේ මම පේපර්ස් වල රිෆර් කරපු එකක්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හරි. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ බයෝලොජි MCQ පේපර් එකේ 50න් 49ක් ස්කෝර් කරගන්න මම ෆලෝ කරපු මෙතඩ්ස් ටිකයි මගේ ටිප්ස් ටිකයි මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ප්‍රධාන වශයෙන් ඒම් කරලා බයෝලොජි එසේස් ගැන එසේ වලට 150 150 ගන්න. හැබැයි මේ වීඩියෝ එකේදී මම වැඩිපුර ફોකස් කරන්නේ MCQ 50න් 45 පන්නලා ස්කෝර් කරන්න සහ ටයිමින් හදාගන්න. ඔයාලා channel එකට අලුත් නම් මම 23 level කරේ first time medical faculty select වෙන්නේ ඒ දෙකයි B එකයි. biology ගැන මම වැඩිපුර කතා කරන්නේ ඒක තමයි මගේ favorite subject එක. මම biology වල MCQ 50න් 49ක් ස්කෝර් කරා. අනිත් එක තමයි මම මේකෙදිම ටයිමින් හදාගන්න එකත් ඔයාලට කියන්න. මොකද ඔයාලා දන්නවත් ඇති මම MCQ paper විනාඩි 28න් ඉවර කරා biology A level paper MCQ paper. අපි එහෙනම් වීඩියෝ එකට biology වල මම use කරපු ප්‍රධානම material එක තමයි resource book එක. ඒ කියන්නේ මම note එකක් එහෙම පාවිච්චි කරේ නැහැ. tutes සරෝමේ මම මුකුත් පාවිච්චි කරේ නැහැ. හැබැයි මෙහෙමයි. මේක පුද්ගලානුබද්ධයි. ඔයා O level වලට දැඩි ලෙස අච්චුපොත් මත යැපිච්ච කෙනෙක් නම් තමයි ඔයාට මේක ගැලපෙන්නේ. ඔයාට එතකොට තමයි තේරෙන්නේ සම්පත් පොත කොහොමද රිෆර් කරන්නේ කියලා. මොකද සම්පත් පොත ටිකක් එහෙම නැති ළමෙක් නෝට්ස් වල පුරුදු වෙච්ච ළමෙක් O level වල ඉඳලා ඒ කියන්නේ ගොඩක් ළමයි ඉන්නවනේ O level වල ටියුෂන් ඉතිහාසයට ටියුෂන් ගිය ළමයි ඉන්නවනේ මම කන්ඩෙම් කරනවා නෙමෙයි ඒ ළමයින් ගොඩක් වෙලාවට යාලට අමාරුයි ඡේදකින් කරුණු එළියට ගන්න. එතකොට යාලා වගේ කට්ටිය සම්පත් පොත දැක්කම නිකන් අර කරකෝලත් ඇරියා වගේ. යාලා කොම්ප්ලිකේටඩ් විදියට දකින්න සම්පත් පොත. ඒ හින්දා ඔයත් ඒ කුලකේ නම් ඔයාලට සම්පත් පොත අමාරු වෙයි. එහෙම වුණොත් ඔයා ගොඩක් ගුරුවරු දැන් සම්පත් පොතමනේ දෙන්නේ ගොඩක් නේ බෞද්ධ හැමෝම සම්පත් පොතමනේ දෙන්නේ. මොකද ඒකෙන් පිට අහන්නේ නැහනේ. ඒ හින්දා ඔයාලට ගැළපෙන දේ මුලින්ම හොයාගන්න. නෝට් එකක්ද ඔයාලට ගැළපෙන සම්පත් පොත. මේ දෙක මුලින්ම ඔයා තීරණය කරන්න. 2007 වෙච්ච එක නම් ඔයා මුලින්ම මේක කරන්න ඔක්කොටම කලින්. හරිද? ඒතර මට නම් ගැළපුණේ සම්පත් පොත. ඒක මමත් පස්සේ තමයි ඒක දැනගත්තේ සම්පත් පොත එහෙම රිෆර් කරන්න තියනවා කියලා මටත් කිව්වා අපේ චූටි අක්කා. එතකොට සම්පත් පොත මේ වගේ පොතක් වල දැකලා ඇති. මෙහෙම ලොකු ලොකු ඡේද සමහර විට තියෙනවා. එතකොට ඡේද වලින් ඔයාලට සිද්ධ වෙනවා කරුණු එළියට පොයින්ට් අවුට් කරගන්න. සමහර නිර්වචන හදා ගන්න. එතකොට අපි නම් කරේ මම නම් කරේ ස්ටිකි නෝට්ස් ලියලිය ඒකේ ඒ ඡේදේ තියෙන වැදගත් කරුණු ටික ලියා ගන්නවා. ඒ සමහර ඡේද එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ පළවෙනි පිටුව 15 වෙනි පිටුව ආන් ඒ වගේ පිටු එකතු කරලා සමහර වෙලාවට ඔයාලා නිර්වචන හදා ගන්න වෙනවා. අන්න ඒ වගේ වැඩක් සම්පත් පොත රිෆර් කරන එක. ඒකට ඒක ඔයාලට ගැලපෙනවද නැද්ද කියලා ඔයා මුලින්ම ඩිසයිඩ් කරන්න. හැබැයි මම නම් ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා සම්පත් පොත. මොකද ඒකෙන් ඔයාගේ ලොජිකල් පැත්ත වැඩි වෙනවා. ඒක කියන යුනිවර්සිටි එකටත් මම හිතන්නේ වැදගත් වෙනවා. රිෆරන්ස් බුක්ස් මේ රිෆර් කරද්දී ඒක ගොඩක් වැදගත් වෙනවා. හැබැයි it's up to you. ඒක පැහැදිලිවම ඔයාගේ කැමතිද? ඔයා කැමති නම් සමහර ළමයි ඉන්නවා නෝට්ස් ලියන්න කැමති. ඒ හින්දා ඔයාලා ලියන්න කැමති නම් ඔයාගේ ඕන් මෙතඩ් එකට යන්න. දෙවෙනි එක තමයි මේ ප්‍රශ්න පොත්. මේක බස්නාහිර පළාත් ජීව විද්‍යා ගුරු සංගමය. අර මේ වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා කියන්නේ. ඒවා. එතකොට මේක ඒ යුනිට් එකට අනුබද්ධව තියෙනවා මේ පොත්. හැබැයි මේක ගත්තට මම කරේ නෑ ගත්තට. මේ ගන්න එහෙම රෙකමන්ඩ් කරන්නෙත් නෑ. හැබැයි අර ඔයාලා ප්‍රශ්න හොයනවා නම් මේ සිලබස් එකට අදාළව හොඳ අර ටිකක් කොම්ප්ලිකේටඩ් ටිකක් සාමාන්‍ය හොඳ කොම්ප්ලිකේටඩ් ප්‍රශ්න තියෙනවා මේකේ. මෙයාලගේ බස්නාහිර ගුරු සංගමයේ පොත්වල. එතකොට ඔයාලා ඒ යුනිට් එක සමගාමීව along with the unit මේක අරගෙන කරාට ප්‍රශ්නයක් නෑ. එක්කෙනෙක් ගන්නවට වැඩිය ඔයාලගේ යාළුවෝ group හැදිලා එක පොතක් අරගෙන නිකන් ඉස්කෝලේට වගේ ගිහිල්ලා හරි ක්ලාස් එකේ හරි ගිහිල්ලා ඩිස්කෂන් දානවා නම් වඩා හොඳයි. මේකේ සාමාන්‍ය කොම්ප්ලිකේටඩ් ප්‍රශ්න තියෙනවා ටිකක් ගැඹුරු ඒවා.
මේ ඔක්කොම කරනවා නම් හොඳයි. මට නම් කරන්න බැරි වුණා. හැබැයි කරනවා නම් හොඳයි. හැබැයි මේවා අත්‍යවශ්‍යම නැහැ. අර වෙලාව තිබ්බොත් අර කරන්න ටික උන බයෝලොජි වල ගොඩක් කැමතියි වගේ නම් මේක කරාට ප්‍රශ්නකුත් නැහැ. පේපර්ස් ගත්තොත් මේ මම පේපර්ස් වල රිෆර් කරපු එකක්. මේ මොකක්ද පළාත් පේපර්ස්. මේකයි මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ 150ක් රෙකමන්ඩ් කරන්න මේකෙත් ඉතින් අර ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ටර්ම් ටෙස්ට් ලියද්දී අර එනවා නේද අවුට් ඔෆ් සිලබස් ඒවා මම මේක ගත්තට මේකේ පේපර්ස් 4ක් වගේ කරේ ඒක අතහැරලා දෙනවා මොකද අවුට් ඔෆ් සිලබස් ඒවා පරණ සිලබස් එකේ ඒවා ගොඩක් අහලා තිබ්බා ඒ හින්දා හොඳම දේ තමයි මම නම් කියනවා යන ටියුෂන් ක්ලාස් එකක් තියෙනවනේ ඔයා යන ටියුෂන් ක්ලාස් එකේ දෙනවනේ මොනවද පේපර්ස් දෙනවනේ ඉතින් හැම ටියුෂන් ක්ලාස් එකකම ඕනේ සමහර ක්ලාසස් වල පේපර්ස් දෙනවා ඩේ පේපර්ස් කියලා. ඔය පේපර් ක්ලාස් එකකට ඉස්සරහට යන්න ඕනේ යනවනේ. ඒ පේපර් ක්ලාස් එකේ දෙන පේපර්ස් මත ඩිපෙන්ඩ් වුණා ඇති. මොකද මම නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ නැහැ පළාත් පේපර්ස්. අනිත් එක ඔයාලට දැන් පාස්ට් පේපර්ස් තියෙනවානේ අවුරුදු 5ක 4ක විතර. අන්තිම අවුරුද්ද දෙක විතරක් අර විභාගේ ලඟ වෙලා වුණනම් තියාගෙන ඉතුරු පාස් පේපර්ස් ටික කරාම ඇති. මේ අර එහෙම ලොකුවට බයෝලොජි වල පේපර්ස් වැඩි ફોකස් කරන්න යන්න එපා. හොඳට තියරිටික ඔලුවට දාගන්න ලොජිකල් විදියට. ඒ කියන්නේ ඔයා පාඩම් කරද්දී ඔයාම ප්‍රශ්නේ හදන්න. සත්‍ය අසත්‍ය වගන්ති තියෙනවා නම් ඔයා මේවා ලියාගෙන ඉස්සරහින් කොටුවක් දාගෙන හරිද වැරදිද කියලා දාගන්න. අය මේ වැඩිපුර අරයාගේ පේපර්ස් වගේ මෙයාගේ පේපර්ස් වගේ එච්චර අර දත කණ්ඩ යන්න එපා. මොකද එතකොට ඒක හරියන්නේ නැහැ. ඒක ඉෆෙක්ටිව් ක්‍රමයක් නෙමෙයි. සරලව වැඩේ කරගෙන යන්න. ඔය ටික තමයි මේන්ලි කරන්න තියෙන්නේ MCQ වලට. මොකද්ද? ටයිමින් ගැන කියන්න අමතකුණානේ. ඔයාලට කලින් කිව්වා වගේ මම MCQ 50න් 49 විනාඩි 28කින් ස්කෝර් කරා. ඒක මම ඩබල් චෙක් කරෙත් නැහැ. මොකද ඩබල් චෙක් කරන්න ඕනේ නැහැ. මගේ මතේ නම් බයෝලොජි MCQ එකක් එහෙම ඩබල් චෙක් කරන්න වැඩගත් නැහැ. මේ ෆිසික්ස් වගේ. ඒක කාලයක් යද්දි ඔයාලත් මේ ක්‍රම ටික ෆලෝ කරගෙන ගියොත් ඔයාලටත් තේරෙයි. මොකද බයෝලොජි එක කියවගෙන යද්දි මේ වෙලෙම ටික් ටික් ගාලා හරියට දාගෙන යන්න පුළුවන් ඔක්කොම ටික ඔයාලට අර සම්පත් පොතේ මට නම් මතක් වෙනවා පිටුපා. එතකොට මං කරේ මේක. අපේ මං ගිය ක්ලාස් එකේ හැමදාම දුන්නා ඩේ පේපර්ස්, රිකෝල් පේපර්ස් කියලා. එතකොට මම ඒ ටික ඔක්කොම හැමදාම ගිහිල්ලා පැන්සලින් කරලා මකලා ඒ ඔක්කොම ටික එකතු කරලා ස්ටෙප්ලර් කරගත්තා. එතකොට පොතක් වගේ එකතු වෙනවා. එතකොට මේ රිකෝල් පේපර්ස් වෙනවා. ආයි මං පේපර් ක්ලාස් එකට කියන්නේ පේපර් ක්ලාස් එකෙත් පේපර් ටික එකතු කරගත්තා. එකතු කරගෙන නිකන් MCQ pool එකක් මම හදාගත්තා. ඒ MCQ ටික මොකද කරේ මම බස් එකේ යද්දි ක්ලාස් එකට යද්දි බස් එකේ යද්දි මම හැමදාම ඒ MCQ ටික කරනවා. අනිවාර්යෙන් බස් එකේ ගමන අතරතුර MCQ පේපර් දෙකක්වත් අඩුම ගානේ කරා. එතකොට මගේ බස් එකේ ගමනට පැයක් වගේ ගියේ. එතකොට MCQ පේපර් දෙකක් කියන්නේ ඉතින් 50 ඒවා දෙකක්නේ. ඒක මම හිතෙන් කරගෙන ගියේ. ඒක එච්චර මුලදී නම් MCQ පේපර් දෙකක් කරන්න බැරි වුණා. හැබැයි පස්සේ ලොකු දෙයක් උනේ නැහැ මේ MCQ වලට එච්චර වෙලා යන්නේ. ඒක හොඳට ඉතින් මම මේක මාස 8ක් විතර මම එහෙම කරා. බස් එකේ යනකම MCQ කරා. එතකොට තමයි මේ ටයිමින් හදාගන්න පුළුවන්. හරි හොඳට ලොජිකල් හිතලා එතකොට ආයෙත් ඩබල් චෙක් කරන්න ඕනේ. සමහර පන්ති වලින් දැන් ඔයාලා යන පන්ති වලින් කෙටි ක්‍රම අරව මේවත් කියා දෙනවනේ. ඒවත් ඔක්කොම එකතු කරගත්තට පස්සේ ටයිමින් හදාගන්න පුළුවන්. හැබැයි දැන් ඉඳන් වැඩ කරන්න. දැන් ඔයාලගේ ක්ලාසස් වල දෙන පේපර්ස් තියෙනවානේ. සමහර ළමයි පේපර්ස් දාලාත් යනවා ක්ලාස් වල. ඒ වගේ මොඩ් වැඩ කරන්න එපා. මේ පේපර්ස් එකතු කරගන්න. හැම පේපරයක්ම පේපර් ක්ලාස් එකේ හෝ වේවා තියරි ක්ලාස් එකේ හෝ දෙනවා මොකක් හරි MCQ තියෙනවානේ. MCQ කිසි වෙලාවක අපතේ යවන්න එපා. පූල් එකක් හදාගන්න. මොකද ඔයා MCQ 50ක් කරනවා කියන්නේ හිතන්න බස් එකේ යමින් ගමන් MCQ 50ක් කරනවා කියන්නේ ඉතින් මුළු සිලබස් එකම දල වශයෙන් ටච් කරනවා වගේ වැඩක් නෙනේ. දැන් ඔය MCQ 50 හැදෙන්නේ මුළු සිලබස් එකේමනේ. සිලබස් එකේ ඒකක 10ම තමයි ඔක හැදෙන්නේ. ඉස්සර නම් එහෙම නෑ. දැන් නම් අනිවාර්යෙන් යුනිට් 10ම ටච් වෙනවා පේපරේ. එතකොට ඔය MCQ 50ක් කරනවා කියන්නේ බස් එකේ යමින් ගමන් ඔයා හිතන්න ඔයා බස් එකේ යන ගමන් මුළු සිලබස් එකම ටච් කරනවා. ඉතින් ඒක අර එළියෙන් පේනවට වඩා සෑහෙන මේ ලොකු දෙයක්. හරිද? ඒ වගේ කරගෙන ගියාම අන්තිමට ඔයාලට තේරෙයි MCQ පේපරේ මහා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. හොඳට සිහියෙන් එළඹ සිටි සිහියෙන් ඒ MCQ එක කියලා පළවෙනි පාරෙන්ම වාට පළවෙනි උත්තරේ කියද්දි මේක හරිද වැරදිද අදාළද නැද්ද කියන එක ඔයාලට තේරෙනවා. හැබැයි ඒ தත්වෙට එන්න මාස ගාණක් යනවා. ඉතින් අවුරුද්දක් බල වශයෙන් යනවා. හින්දා ඔයා පළවෙනි සැරේම මේක try කරන්න කියලා මේ විනාඩි 28කට මේ ටයිමින් තියාගෙන එහෙම කරන්න එපා.
take your time. වාගේ time එක පුළුවන් තරම් ගන්න කාලානුරූප ඒ අදාළ වැඩේ fluency එක ඔයාලට හම්බෙයි කාලානුරූපව. හදිස්සි වෙන්න යන්න එපා. දැන් හොඳට ලොකුවට මේ net එක නියරගෙන වගේ වැඩ කරන්න නැතුව ගානට වෙලාවට හොඳට වෙලාව අරගෙන සරලව වැඩේ කරගෙන යන්න. පස්සේ ඔයාලට මාස 6ක් 8ක් වගේ යද්දි ඔයාලට තේරෙයි ඔයාලගේ timing කොච්චර හැදිලා තියෙනවද අරවන්න කියලා. හරි. ඔය ටික තමයි මට mainly කියන්න තියෙන්නේ MCQ ගැන. මගේ රචනා ගැන මේ මම දාලා තියෙන එකක් මගේ YouTube channel එකේ බලන්න. ඒක 150 150ම essay question වල score කරන්න මම අනුගමනය කරපු methods ටික දාලා තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.